දැන් කියනවා මේ අපි මේ දීලා තියෙන දේවල් වලින් අපි මේ ඉදිරිපත් කරලා තියෙන දේවල් වලින් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අයවැය රටට වැඩක් නැති අයවැයක් ඇටියට තමයි මේ පෙන්눔 කරලා දෙන්න යන්නේ. මේ ලබා දීලා තියෙන සහන කිසි දෙයක් මේ අයට මේකෙන් සහනයක් ලැබිලා නැහැ. ඒ නිසා අපි බොහොම වගකීමකින් කියන්න ඕන ගරු කතානායකතුමා. දැන් මේ සම්බන්ධයෙන් අපි දැක්කා මේ සතිය ඇතුළත ජනාධිපතිතුමා මේක ඉදිරිපත් කළාට පස්සේ විපක්ෂයෙන් නොයෙකුත් විදිහේ චෝදනා ඉල්ලපත් කරා. හැබැයි තර්කයක් නැතුව මේකට කිව්වා මේ අයවැය ලේඛනය තුල මේ තියෙන්නේ බොරු ඉලක්කම් වගේක්. මේකේ තියෙන දේ සහන දෙන්න ලැබෙන්නේ නැහැ. මේක ජනතාවට ලැබෙන දෙයක් නෙවෙයි. මේ විදිහට නොයෙකුත් චෝදනා එල්ල කරා. අපි අහනවා විපක්ෂයේ ඉන්න මේ മന്ത്രിවරුන්ගෙන් තමුන්නාසලා විරුද්ධ වෙන්නේ මොනවටද? මේ අයවැය ලේඛනයට තමුන්නාසලා විරුද්ධ වෙනවා රටට පේන්න. ඡන්දයක් ඉල්ලනකොට අපි මේ අයවැය ලේඛන විරුද්ධයි කියලා එක්සත් ජාතික පක්ෂය පොදු විපක්ෂය විරුද්ධ වෙනවා. අපි විරුද්ධ වෙනකොට අපි අහනවා මොනවටද විරුද්ධ වෙලා තියෙන්නේ? අද විපක්ෂය මොනවටද විරුද්ධ වෙන්නේ? මේවා බොරු නෙමෙයිද? චේතිය රජුරුවන්ගේ කාලේ වගේ බොරු නෙමෙයිද? මේවා රැවටිලි නෙමෙයිද? ගිය සැරේ කිව්වේ ඔක්කොම කාන්තාවන්ට 2,50,000කට යටත් දෙනවා කියලා. දුන්නද? ගරු නියෝජක කතානායකතුමනි, ඒ නිසා මේ දිගින් දිගට මේ බොරු කරන, මේ දිගින් දිගට බොරුව පතුරවන, මේ දිගින් දිගට බොරුවෙන්ම දුවන, බොරුව කියලා ඒ බොරුව ජනතාව විශ්වාස කරයි කියලා විශ්වාස කරන මේ ආණ්ඩුවේ මේ නායකයා අපිට විස්තර කරනකොට මතක් වෙන්නේ අපේ ගන්සලේ හාමුදුරුවෝ මට ඊයේ කිව්වා මහත්තයෝ චේතිය රජුරුවොත් මේ වගේ කියලා. මම අහන්න ගියේ නෑ චේතිය රජුරුවෝ කියලා, මම දහම් පාසල් ගියේ නිසා. ඒ නිසා මේ අයවැය චේතිය රජුරුවන්ගේ අයවැය. මේ අයවැය ගල් පැලෙන පල් බොරු කියන අයවැය. මේ අයවැය චේතිය වර්ගයේ අයවැය. මේ අයවැය චේතිය රජුරුවන්ටත් එහා ගිය අයවැය. මේ අයවැය තියෙන ගණම්බොරු, මේ අයවැය තියෙන පොරොන්දු ඇතුලේ හැංගිලා තියෙනවා විවිධ ප්‍රශ්න, විවිධ ගැටලු. මේවා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ රටේ ජනතාව කල්පනා කරන්න අවශ්‍යයි. ඒ දේ කරන්න